කලම් ටෙලිවිෂන් අද අපි ඇවිල්ලා ඉන්නේ වෙනස්ම තැනකට. හොඳ රැකියාවක් කරලා ඒ රැකියාවට සමු දීලා අද වෙනකොට කේක් හදලා කෝටිපතිනියක් වුණ තරුණියක් එක්ක තමයි අද අපි අද දවසේ කතා කරන්නේ. ඇය තමයි සඳනි කස්තිරාරච්චි. ආයිබෝන් සඳනි. ආයිබෝන්. අපි මුලින්ම දැනගන්න කැමතියි සඳනි කියන්නේ කවුද? පුංචි කාලේ ඉඳන් පටන් ගත්තා. මම දිනුෂ්කා සඳනි කස්තුරිආරච්චි. එතකොට මගේ පවුලේ ගත්තොතින් අම්මයි තාත්තයි මට සහෝදරියක් ඉන්නවා. එතකොට පියා ජීවතුන් අතර නෑ මේ වෙනකොට. ඉතින් ඊට පස්සේ මම විවාහ වෙනවා 2018. ඊට පස්සේ දැන් චූටි පුතෙකුගේ සුරතල් බරමින් මේ දවස්වල ඉතින් සතුටින් ව්‍යාපාරික කටයුතුත් කරගෙන ඉන්නවා. සඳනිගේ පොඩි කාලෙට ගියොත් අධ්‍යාපනය කරන්නේ මොන පාසලේද? ප්‍රාථමික අධ්‍යාපනය නුවර තමයි සිද්ධ කරන්නේ. ඊට පස්සේ අම්මයි තාත්තයි දෙදෙනාම රජයේ සේවකයෝ. ඉතින් ඒ කට්ටියත් එයාලගේ තාත්තට හදිසියෙම ට්‍රාන්ස් එකක් එනවා අනුරාධපුරයට. ඊට පස්සේ අපි අනුරාධපුරේ මම පාසල් යනවා A levels අවසන් කරනවා ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයෙන්. එතකොට පාසල් කටයුතු වලදී මම බාහිර ක්‍රියාකාරකම් විදිහට නෙට්බෝල් ටීම් එකේ ඉස්කෝලේ ඉඳලා තියෙනවා. ඩිබටින් ටීම් එකේ ඉඳලා තියෙනවා. ඒ වගේම වෙස්ටර්න් බෑන්ඩ් එකේ මෙම්බර් කෙනෙක් විදිහට ඉඳලා තියෙනවා. ඉතින් ඒ කටයුතුත් කරගෙන පාසල් කාලේ ඉවර කරනවා. ඊට පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාංශවේදී උපාධිධාරිණියක් මම. ඒ අතර තවත් විවිධ ස්ටඩීස් කටයුතු කරගෙන ඇවිල්ලා ලංකා විදුලි බල මණ්ඩලයට සම්බන්ධ වෙනවා. සඳනි විදුලි බල මණ්ඩලයේ ඉහළ රැකියාවක් කරපු කෙනෙක්. ඉතින් රිස්ක් එකක් අරගෙන ඒ රැකියාවෙන් අයින් වෙලා ඇයි මේ වගේ ව්‍යාපාරයකට සම්බන්ධ වුනේ? මුලින්ම කිව්වොත් මට රැකියාවෙන් අයින් වෙන්න ඕනි කියලා අදහසක් තිබුණේ නැහැ. ඒක අතිශය හම්බයක්. එතකොට මම රැකියාව කරන අතරතුරේ නිකන් අර විනෝදාංශයක් විදිහට වගේ කේක් ගෙදර හදනවා. ඉතින් පොඩි බිස්නස් එකකුත් තිබුණා අපිට. අපි මම වැඩ කරේ විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන ශාඛා කොළඹ. එතකොට වැඩ කරනකොට ඒ අවට තිබුණ shopping mall එක අපේ shop එකක් තිබුණා. බොහොම පොඩි shop එකක් තිබුණා. ඉතින් ඒක කරගෙන යන අතරතුරේදී තමයි කොරෝනා වසංගතය ආවනේ 2019 දී. ඒ මත් එක්කම අපි එතනින් පොඩ්ඩක් ඒ ව්‍යාපාර කටයුතු නවත්තන්න සිද්ධ වුණා. ඊට පස්සේ එහෙමම නැවතිලා තිබිලා කිසිම ව්‍යාපාරයක් නොකර අපි එදිනදා වැඩට යනවා, ගෙදර එනවා, ඒ වගේ තත්වයක හිටියේ. ඊට පස්සේ මට මගේ බබා හම්බෙනවත් එක්කම මම මැටර්නිටි ලීව් අරගෙන ගෙදර ඉන්නවා. ඊට පස්සේ පළවෙනි මාස 3 හිටියා. ඊට පස්සේ half pay හිටියා. ඒත් බබා දාලා යන්න බෑ. ඊට පස්සේ ආපහු no payත් හිටියා. ඒ ඉන්න අතරදී තමයි මේක ආපහු ඩිසැන්ඩා කියන බ්‍රෑන්ඩ් නේම් එක රීලොන්ච් වෙන්නේ. ඒකට ප්‍රධානම මූලික හේතුව කියලා කිව්වොතින් මගේ නෑදෑ වෙන නැන්දා කෙනෙක්, මගේ ආන්ටි කෙනෙක්, එයාගේ දුවගේ වෙඩින් එකට 2023 ජනවාරි 30 තිබුණේ. එයාගේ වෙඩින් එකට මම ඔය කේක්ස් හදලා තියෙනවා. එයා ඉතින් පොඩක් මගේ කේක් කනවා, මගේ ඒක කැමතියි. ඉතින් ඒකව දුව මෙහෙම මේ නංගිගේ වෙඩින් එකට මට කේක්ස් ටික කරලා දෙන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ඉතින් මම මේ අහුව කොච්චරක් විතරද ආන්ටි කියලා. එතකොට කිව්වා 400ක් විතර වගේ. දැන් මම එච්චර ක්වොන්ටිටි එකක් කවදාවත් කරලා නැහැ. ඊට පස්සේ මම බෑ කිව්වෙත් නෑ. හරි ආන්ටි කරමුකෝ කියලා කිව්වා. ඊට පස්සේ එයා කිව්වා මේ දුව මම බඩු ගෙනත් දෙන්නම්. අපි කරමු, මේ අපිත් සපෝට් එක දෙන්නම් කියලා. ඊට පස්සේ ඉතින් හා කියලා කරා. ඒක තමයි මගේ ජීවිතේ මේ ඩිසැන්ඩා කියන ව්‍යාපාරයේ මුල්ම ආරම්භය. අදටත් මේ මගේ හැම දෙයක පිටිපස්සේ ඒ අය ගොඩාක් ලොකු ශක්තියක් වෙලා ඉන්නවා. නිරූපාන්ටි, ඒ වගේම විභවා. එයාලා තමයි මේකේ මට පළවෙනිම මූලික ආරම්භය අරන් දීපු කට්ටිය. ඊට පස්සේ එයාලගේ වෙඩින් එකෙන් පස්සේ මට මේ ඒ වෙඩින් එකට ආපු කට්ටියගෙන්ම ඕඩර්ස් 4ක් විතර ආවා.
ඒ කියන්නේ ඇවිල්ලා මට කතා කෝල් කරලා ඇහුවා මෙහෙමයි අපි මෙහෙම මේ කේක්ස් ටේස්ට් කරා කොහොම හොඳයි මේ අපිට මෙන්න මෙහෙම කරගන්න ඕනේ මෙහෙම කියලා. ඊට පස්සේ මමත් ඉතින් ඒ දේවල් යන අතරතුරේ දැන් මට පෙබරවාරි 14 වෙනිදා හරියටම මම ඩියුටි රිපෝට් කරන්න යන්න ඕන වෙලා තිබුණා. මට දැන් මගේ ටයිම් එක ඉවරයි. ඊට පස්සේ ඒ වෙනකොටවත් මගේ හිතකවත් තිබුණේ නැහැ මම ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් අයින් වෙනවා කියන සිතුවිල්ල. උදේ ඇඳගෙන වැඩට යන්න ලෑස්ති වෙනවා. බබා ලොකුවට ඇඬුවා එදා මම එළියට බහින්න යනකොට. මොකද දැන් මාස ගාණක් යා මට හුරු වෙලා අර ගෙදර යත් එක්ක ඉඳලා මට ඒක හරි අමාරුයි දරා ගන්න. ගේට් එකෙන් එළියට ගිහිල්ලා ඔෆිස් එකට යනකම් බහිනකම් එක දිගට මම අඬන්න ගියා. මට දැන් මෙයා දාලා යන්න බෑ. ඊට පස්සේ මම හස්බන්ඩ්ට කිව්වා දමිත යන්න බෑ මේ මම රිසයින් වෙන්නද කියලා. මේ පාරේ යන අතරතුරේ. ඊට පස්සේ දමිත කිව්වා ඔයා කමන්නේ කැමති තීරණයක් ගන්න එක කිසිම ගැටලුවක් නැහැ. ඊට පස්සේ අපි ගෙදරදී දැන් අපි දෙන්න කොච්චර වුණත් ගෙදර අම්මයි තාත්තයිගේ අනිවාර්යයෙන්ම උපදෙස් අරගෙන තමයි ගෙදර ගොඩාක් දේවල් අපි දෙන්න තීරණ ගන්න. ඊට පස්සේ මෙයාගේ තාත්තට කතා කරා. කිව්වා මේ එයාත් ඉඳන් කිව්වේ ඔයා කැමති තීරණය ගන්න. මේ ඔයා කැමති තීරණය ගන්න හැමදේම බබා වෙනුවෙන්නේ අපි මැනේජ් කරගමු කියලා. ඊට පස්සේ මේ දැන් මට දැන් රිස්ක් එකක් ඇත්තටම ජොබ් එකෙන් අයින් වෙනවා කියන එක මේ වගේ ජොබ් එක ගත්ත අමාරුව දන්නවා මම කොච්චරද කියලා සහ මගේ සමකාලීනව දන්නවා එන්න තියෙන අමාරුව ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට. එතකොට ඒ වගේ ජොබ් එකක් මේ ෂණයෙන් කෙනෙක් අතාරිනවා කියන්නේ ඒක හිතා ගන්න අමාරු දෙයක් නේ. ඉතින් ඊට පස්සේ කොහොම හරි මම ඒ යන අතරදී මම ප්ලෑන් කරනවා දැන් හරි මට දැන් ඒ කියන්නේ වගකීමක් අවදානමක් ඒ හැම දෙයක්ම එක්කනේ මම දැන් මේ වෙලාවේ මේ යන මොහොත මම තීරණය කරන්නේ. ඊට පස්සේ මම හිතුවා මම දැන් මෙහෙම දෙයක් තියෙනවා මම ආපහු මගේ කේක් බිස්නස් එක පටන් ගන්නවා කියලා. ඒකට මම ෆුල් ටයිම් එන්ගේජ් වෙලා කොහොම හරි එතනින් ස්ටෙප් එකක් ඉස්සරහට යනවා කියන එක මම එතනදිම අදිෂ්ඨාන කරගත්තා. ඊට පස්සේ ඔෆිස් එකට ගියා. ගිහිල්ලා ෆින්ගර් ප්‍රින්ට් එක තියලා ඔන්න උනා. එදා මාපහු රෙසිග්නේෂන් ලෙටර් එක දීලා ආපහු ෆින්ගර් ප්‍රින්ට් එක තියලා ඔෆිස් එකට සමුදුන්නා. මෙච්චර හොඳ මේ රැකියාවක් දාලා මේ වගේ ව්‍යාපාරයකට අත තියන්න බය හිතුන්නේ නැද්ද? බය හිතුණා. ඇත්තටම ලොකු රිස්ක් එකක්. හැබැයි මම හිත ගොඩක් හයිය කරගෙන හොඳ ප්ලෑන් එකක් හදාගත්තා. කොහොමද මේක ඉස්සරහට දියුණු කරගන්නේ කොහොමද කියන එක මම හොඳ ප්ලෑන් එකක් හදාගත්තා. හදාගෙන මම ඒකට මේ මට පුළුවන් විදිහට මම උපරිම මගේ ටයිම් එක යෙදෙව්වා. සහ සෑහෙන දුරට ලොකු කැපකිරීමක් මම කරා බබත් බලාගෙන. එතකොට මේ වැඩ කටයුතු වලට මට දෙන්න පුළුවන් උපරිම ටයිම් එක මම දීලා තමයි මේ தත්ත්වෙට ගත්තේ. ඒකට ගොඩක් සපෝට් එක දුන්න හස්බන්ඩ්. සඳනි ඉගෙන ගන්න වෙනම දෙයක්. වෙනමම ශාස්ත්‍රයකින් අධ්‍යාපන කටයුතු කරන්නේ. එතකොට වෙනමම රැකියාවකට යොමු වෙන්නේ. කේක් හදනවා කියන එක වෙනමම දෙයක්. ඉතින් කොහොමද මේ දේවල් කරන්න ඉගෙන ගත්තේ? මම මගේ විෂය ධාරාව වාණිජ්‍ය විෂය ධාරාව මම හැදෑරුවේ. එතකොට මම කේක් කියලා කියන්නේ මම මගේ හොබි එකක්. ඇත්තටම නිකන් ඒක කෑම හදන්න, කේක්ස් හදන්න, ඒ වගේ දේවල් වලට පොඩි කැමැත්තක් තිබුණා. මම කරපු දේ තමයි මගේ කැමැත්තට මම ඉගෙනගත්ත දේ මම පාවිච්චි කරා එතනදී. ඒකෙන් තමයි ඇත්තටම මේ දේ සාර්ථක කරගන්න මට ගොඩක් පුළුවන් වුණේ. මොකද මම ඉගෙනගත්තේ වාණිජාංශයෙන් නිසා කොහොමද බිස්නස් එකක් කරගෙන යන්නේ? කොහොමද මේක පවත්වගෙන යන්නේ? එතකොට කොහොමද ලේබර් හැන්ඩ්ලින් කරන්නේ? එතකොට කොහොමද මටීරියල් මැනේජ් කරන්නේ? ඒ හැම දෙෙම මම ඉගෙනගෙන තියෙනවා. ඒ දැනුම මම යොදාගත්තා මෙතනදී. ව්‍යාපාරයට. මෑත කාලයේදී ලංකාවේ ජනප්‍රිය පුද්ගලයන්ගේ විවාහ මංගල උත්සව වලට කේක් සැපුවේ සඳනි. ඉතින් කොහොමද මේ ජනප්‍රිය පුද්ගලයොත් එක්ක මේ ගනුදෙනුව ආරම්භ වෙන්නේ? මම මුලින්ම සෙලිබ්‍රිටි වෙඩින් එකක් කියලා මුලින්ම කරේ මේ ජනප්‍රිය රංගන ශිල්පිනී ශල්නි තාරකාගේ වෙඩින් එක.
එතකොට යමට කතා කරලකෝ මුලින්ම කතා කරේ පඳුරු පූජාවට, ඒ කියන්නේ චර්ච් ෆන්ක්ෂන් එකට පඳුරු පූජාවට වෙඩින් කේක්ස් ටික දෙන්න පුළුවන්ද කොහොමද කියලා අපි කතා බහ කරා. ඊට පස්සේ තමයි එයාගේ ඉන්දියන් නයිට් එකේ ආටිස්ලා එන නයිට් එකේ වෙඩින් කේක්ස් ටික ඔක්කොම අපිට බාර දුන්නේ. ඉතින් ඒක ඉතාමත් රසවත් ලස්සනට කරන්න මට හැකියාව ලැබුණා. ඉතින් ඒකෙන් පස්සේ ලොකු කතා බහකට ලක් වුණා ක්ෂේත්‍රය ඇතුලේ කවුද මේ ඩිසෙන්ඩා කියන්නේ කියලා. ඩිසෙන්ඩා කියන නම හොයන්න ගත්ත කට්ටිය. ගොඩක් කලා ශිල්පිනියන් එයාලගේ වෙඩින්ස් වලට කොහොමද මේ අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩ කටයුතු කරගන්න කියන එක ගැන අපිත් එක්ක කතා බහ කරා. ඊට පස්සේ මාධවී ඇන්තනී මහත්මියගේ වෙඩින් එක කරේ මම. ඒකේ වෙඩින් කේක්ස් සැපයුවේ මම. ඊට පස්සේ හිරු මාධ්‍ය ජාලයත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරගෙන ගියා නත්තල් පාටි එක. ඒ වගේම දැන් මේ දෙවෙනි අවුරුද්ද හිරු එකත් එක්ක සම්බන්ධලා වැඩ කටයුතු කරපු. ඒ වගේම නාමල්ුඩුගම මහත්මයාගේ සහ රුවන්ති මංගලා මහත්මියගේ දුවගේ වෙඩින් එක, ඒකෙත් වෙඩින් කේක්ස්, ඒ වගේම වෙඩින් ෆේවර්ස් කරේ අපි. තව කිව්වොතින් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ බර්ත්ඩේ එක ඉතින් රාජකීය බර්ත්ඩේ එකක් නේ. එතකොට ඒකෙදිත් බර්ත්ඩේ ෆේවර්ස් කරේ අපි. එතකොට තව ඊට අමතරව ගොඩක් ගායන රංගන ශිල්පිනියන්ගේ වෙඩින්ස්, ඒ වගේම බර්ත්ඩේ පාටිස් ඉවෙන්ට්ස් අපි සිද්ධ කරා. ඒ වගේම ක්‍රිකටර්ස්ලා 6 දෙනෙකුගේ වගේ වෙඩින්ස් අපෙන් සිද්ධ වුණා. අකලංක ගණේගම, අසිත ෆර්නෑන්ඩෝ, ඒ වගේම ධනංජය ලක්ෂාන්. ඊයේත් වෙඩින් එකක් තිබුණා අපේ මහිස් තීක්ෂණගේ වෙඩින් එක. ඒක ෂන්ගිලා හොටෙල් එකේ තිබුණේ. ඉතින් ඒකත් ඉවර කරලා තමයි අද මේ ප්‍රෝග්‍රෑම් එකට අපි සම්බන්ධ වෙන්නේ. ඒ විදිහට තමයි වැඩ කටයුතු කරගෙන ගියේ. සඳනි කිව්වා පාටිස් වලට වෙඩින්ස් වලට ඔයා කේක්ස් අපයනවා කියලා. ඉතින් මොන වගේ කේක් රේන්ජ් එකක්ද ඔයාගෙන් ගන්න පුළුවන්? මේන්ලිම අපි කරන්නේ වෙඩින් ෆේවර්ස්, ඒ කියන්නේ වෙඩින් කේක්ස්, රිච් කේක්, එතකොට කප් කේක්ස්, එතකොට ජියෝමෙට්‍රික් හાર્ට්, චොක්ලට්ස්, ඒ හැම වෙඩින් ෆේවර් එකක්ම අපි කරනවා. ඊට අමතරව වෙඩින් කේක් ස්ට්‍රක්චර්ස්, ඇනිවර්සරි කේක්ස්, බර්ත්ඩේ කේක්ස්, ඒ හැම එකක්ම කේක් සම්බන්ධ හැම නිෂ්පාදනයක්ම අපි සිදු කරනවා. අපි අද ඉන්නේ වෙන්නපුවේ තියෙන ඩිසෙන්ඩර් කැෆේ එකේ. මේ ස්ථානේ පටන් ගන්න කොහොමද ඔළුවට අයිඩියා එකක් ආවේ? මම මුලින්ම මේ ව්‍යාපාරේ පටන් අරගෙන ගියේ මම එතන පොඩ්ඩක් කියන්නම්. මගේ නිවසේ මට තිබුණේ එක හෑන්ඩ් බීටර් එකයි ඩොමෙස්ටික් අවන් එකයි. ওই දෙකෙන් තමයි මම මේ බිස්නස් එක පටන් ගත්තේ. ඊට පස්සේ මේක දියුණු වෙනවත් එක්කම වෙනමම අපි වර්ක්ෂොප් එකක් හදලා ඊට පස්සේ එතනට shift වෙලා ඒකේ වැඩ කටයුතු කරගෙන යන ගමන් හිතුණා අපේ දැන් වැඩ කටයුතු ගොඩක් අපි කරන්නේ කොළඹ, මීගමුව, නිගම්බෝ ඒ ඒරියාස් දෙකට තමයි අපි ගොඩාක්ම මේ සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන්නේ. එතකොට දැන් අපෙන් ගොඩක් කොළඹට ප්‍රයෝජනයක් තියෙනවා වගේම අපි ඉන්න ප්‍රදේශයටත් මොනවා හරි දෙයක් අපි කරන්න ඕනි කියලා හිතුණා. ඒ වගේම දැන් මේ ආවට ගොඩක් ඉතාලි ක්‍රවුඩ් එකක් ඉන්නේ. එතකොට කොෆි ෂොප් එකක් කියන එක මේ පැත්තට පොඩක් මිනිස්සු කැමති සහ අපිට හොඳ ප්‍රොඩක්ට් එකක් අපේ ප්‍රොඩක්ට්ස් එක්ක එතකොට හොඳට දෙයක් දෙන්න පුළුවන් කියලා හිතුණා. ඒකයි ඩිසෙන්ඩර් කැෆේ එක මෙතන ඕපන් කරේ. ගොඩක් කල් නැහැ. දෙසැම්බර් 5 වෙනිදා තමයි ඕපන් කරේ. ඔයා තනියෙන් පටන් ගත්ත මේ ව්‍යාපාරය අවුරුදු 2ක් ඇතුළත අද වෙනකොට සේවක සේවිකාවන් ගොඩක් බිහි කරලා ඇති. ඉතින් ඔයාගේ ස්ටාෆ් එක ගැන අපි මතක් කරමු. මුලින්ම මම පටන් ගත්තේ තනිවම ව්‍යාපාරය. ඊට පස්සේ හස්බන්ඩ් නොයි මමයි අපි දෙන්න උදව් කරගෙන මේක කරගෙන ගියා. ඊට පස්සේ අද වෙනකොට ස්ටාෆ් එකේ ඉන්නවා 12 දෙනෙක්. එතකොට ඒ අයගේ කැපකිරීම පුදුම මේ කැපකිරීමක් ඒ අය දෙන්නේ. අත්තම කිව්වොත් දැන් මුලින්ම මට ආපු ඕඩර් එක මම අර කිව්වත් වගේ පීසස් 400යි. කේක් රිච් කේක් පීසස් 400. අද වෙනකොට එක දවසට අපි කරනවා වෙඩින්ග්ස් විතරක් 4ක්.
4ට වැඩිය කරන්නේ නැහැ. මොකද අපිට ඒක මැනේජ් කරන්නයි. එතකොට අපි ගිහින් බලන්න ඕනේ හැම එකක්ම හැම ඉවෙන්ට් එකකටම මම ගිහින් විසිට් කරලා බලනවා. බලලා ෆයිනල් ටච් අප් එක මම කරලා තමයි එතනින් වැඩේ ඉවර කරන්නේ. එතකොට දැන් දෙසැම්බර් මාසේ ගිය මාසේ ගත්තොතින් මාසේ දවස් 31යි තියෙන්නේ. අපි වෙඩින්ග්ස් 45ක් කරලා ඉවරයි ගිය මාසේ. එතකොට මේ කට්ටිය මේ 12 දෙනාම එකා වගේ පුදුම සපෝට් එකක් දුන්නේ. පාන්දර 4යි සමහර වෙලාවට උදේ ආපු කට්ටිය ගෙදර යනකොට ආපහු 8ට ඔන් වෙනවා. එහෙම දැන් මෙතන ගොඩක් දරුවෝ මේ පාසල් යන අම්මලා ඉන්නවා. එතකොට ස්ටඩීස් කරන දරුවෝ ඉන්නවා. එතකොට ඒ කට්ටියත් පුදුමාකාර කැපකිරීමක් මේ වෙනුවෙන් කරා. ඇත්තටම මේ ඩිසැන්ඩර් කියන ආයතනය අපි යම් තාක් දුරක මේ ලංකාවේ වැජබෙනවා නම් ඒකට ලොකු සපෝට් එකක් දුන්නේ මගේ ස්ටාෆ් එක. ගොඩක් ස්තුතිවන්ත වෙනවා යාලට. කවදාවත් අපි වැඩක් කියනකොට කිසි දවසක ඒ දේවල් මගහැරියේ නැහැ. එතකොට තමන්ගේ වැඩ ඒ හැම එකක්ම කැප කරගෙන දරුවෝන්ගේ දේවල් හැමදේම කැප කරගෙන විශාල සපෝට් එකක් දුන්නා. මේ ආයතනය අද මෙතන කැෆේ එකක් විදිහට පවත්වාගෙන යන්නත් ලංකාවේ මෙච්චර විශාල කේක් හදන ආයතන තියෙනවා. ඒ ආයතනත් එක්ක උරෙන් උර ගැටිලා ලංකාවේ හොඳ තැනකට එන්න මේ අයගේ සපෝට් එක තමයි මට තිබුණේ. මේ වෙනකොට සඳනිගේ හස්බන්ඩ්ුත් රැකියාවෙන් අයින් වෙලා පූර්ණ කාලීනව මේ ව්‍යාපාරයත් එක්ක එකතු වෙලා නේද ඉන්නේ? මගේ හස්බන්ඩ් දමිත මුතුකුඩාරච්චි. එතකොට රැකියාව කරේ ලෙකෝ එකේ මුතුකාංග ඉංජිනේරුවරයෙක් විදිහට තමයි වැඩ කටයුතු කරේ. දැන් රැකියාවෙන් ඉවත් වෙලා ෆුල් ටයිම් අපි දෙන්නම ව්‍යාපාර කටයුතු වල සම්බන්ධ වෙලා ඉන්නවා. ලොකු සහයෝගයක් හම් වෙනවා. මොකද පොඩි බබෙක් එක්ක ව්‍යාපාරයක් කරගෙන යනවා කියන්නේ ලේසි පාසු දෙයක් නෙමෙයි. ඒක ගොඩක් දෙන්නම හොඳ අවබෝධයකින් කරගෙන යන්න ඕනි දෙයක්. ඉතින් බබාගේ වැඩ කටයුතු වලදීත් ව්‍යාපාර කටයුතු වලදීත් ලොකු සහයෝගයක් දෙනවා. මොකද අපි දෙන්නම බිස්නස් වලදී කාර්යබහුලයි. එයාගෙත් වෙනම බිස්නස් තියෙනවා. ඉතින් ඒ දේවල් වලදී අපි දෙන්නම කාර්යබහුල තත්වයෙන් ඉඳගෙන හොඳ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් හොඳ මේ අන්ඩර්ස්ටෑන්ඩින් එකකින් වැඩ කටයුතු ටික කරගෙන යනවා. ලොකු සපෝට් එකක් හම්බ වෙනවා. ඉතින් ඇත්තටම මේ හරිම සතුටුයි ඒ ගැන. ඉතින් හරිම වාසනාවන්තයි ඒ වගේ සම්පූර්ණයක් ලැබීම ගැන. ලංකාවේ කේක් හදන අය ගොඩක් ඉන්නවනේ. ඒ අතරින් ඔයාගේ කේක් කොහොමද විශේෂ වෙන්නේ? ඇත්තටම කිව්වොත් අපි පාවිච්චි කරන අමුද්‍රව්‍ය ඉතාමත් උසස් ගුණාත්මක අමුද්‍රව්‍ය තමයි පාවිච්චි කරන්නේ. ඒක අපි අනිවාර්යයෙන්ම මේන්ටේන් කරනවා ක්වොලිටි එක කියන එක. එහෙම නැත්නම් මේ තත්ත්වයේ රැඳිලා ඉන්න අමාරුයි. අනිත් එක තමයි අපි දෙන ක්ලයන්ට් දෙන සර්විස් එක. ඒ කියන්නේ දැන් අපිට වෙඩින් එකක් කිව්වොත් අපිට ටයිම් එකක් දුන්නොත් ඩේට් එකක් දුන්නොත් අපි ඒ ඩේට් එකට ඒ ටයිම් එකට කලින් අනිවාර්යයෙන්ම ඒක ඩිලිවර් කරලා ඒ අයට අවශ්‍ය විදිහේ සම්පාදනය සිදු කරලා තියෙනවා. මොකද ඒක යාල අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා. මොකද වෙඩින් එකක් කියන්නේ මේ හරි ටයිම් එකකට කලින් අපි මේ දේවල් සැපීම සිදු කරන්න ඕනේ. ඒක හරි වගකීමක්. එතකොට එතනදී අපි මේ ඒ වගකීම හරියටම ඉෂ්ට කරනවා. කිසිම ඩවුට් එකක් මේ වෙනකොට ඇවිල්ලා නැහැ. මොකද මම ඒකයි කියන්නේ. මොකද අපේ නිෂ්පාදනවල ගුණත්වය වගේම අපි දෙන සර්විස් එකත් හොඳ ගුණාත්මක තත්ත්වයෙන් පවතින්න ඕනේ. ව්‍යාපාරයක් මේ වගේ තත්ත්වයකට ලංකාවේ ගේන්න. ව්‍යාපාර ශාස්ත්‍රයට එන්න තරුණ තරුණියන් ගොඩක් ලංකාවේ බලාගෙන ඉන්නවා. එහෙම අයට ඔයා සාර්ථක වුණ කෙනෙක් විදිහට මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ? මෙහෙමයි. අපි මොන ක්ෂේත්‍රයක වැඩ කටයුතු කරත් අපි ඒ දේ ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඒ වගේම අපි කරන දේට හොඳ ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම හරියට ફોකස් කරන්න ඕනේ. අපි මොකද්ද කරන්නේ? එතකොට මේකේ කොහොමද ඉදිරිය ඒ හැම දේ ගැනම අපි ફોකස් කරන්න ඕනේ. ඒ වගේම අපි දැන් බිස්නස් එකක් නම් ඒක මොන මාකට් එකටද අපි දෙන්නේ? එතකොට අපිට ඉන්න ෆෑන් බේස් එක මොන වගේ ෆෑන් බේස් එකක්ද ඉන්නේ? ඒ වගේ කරුණු හැම දෙයක් ගැනම හොඳ අවබෝධයකින් ඒ වගේම අතිශය කැපකිරීම ගොඩක් කරන්න වෙනවා. ඒ කියන්නේ මේ ව්‍යාපාරයේ එක රැයින් ජනතාව අතරට ගිය ව්‍යාපාරයක් නෙමෙයි. විශාල කැපකිරීම ගොඩක එකතුවක් තමයි අද මේ ඩිසැන්ඩර් කියලා
ඔබ මේ දකින්නේ. එතකොට මේ ව්‍යාපාරේ මම එළි වෙනකන් සමහරලාට හැරලා නිදි මරාගෙන අත් රිදෙනවා සමහර වෙලාවට වැඩ කරලා අත් රිදෙනවා නිදි මතයි ඒ හැම කැපකිරීමක්ම කරගෙන තමා අද මේ තැනට මේ ව්‍යාපාරය ඔසවා තැබුවේ. ඊට අමතරව අපි අප්ඩේට් වෙන්න ඕනේ. මොකද මේ රට යන විදිය, ඒකට අලුත් ට්‍රෙන්ඩ්ස් මොනවද? ඒකට ක්ලයන්ට්ස්ලා ඉල්ලන්නේ මොනවද? ඒ හැම දෙයක් ගැනම හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. හොඳට අප්ඩේට් වෙන්න ඕනේ අපි. ඒ දේවල් එක්ක තමයි ව්‍යාපාරයක් ඇත්තටම පටන් ගන්න ඕනේ. මොකද ව්‍යාපාර ඕන කෙනෙක්ට පටන් ගන්න පුළුවන්. නමුත් ඒක පවත්වාගෙන යාමේදී විවිධ ගැටලු එනවා, විවිධ බාධා එනවා. හැබැයි හැම දෙයකටම මුහුණ දෙන්න හොඳ ශක්තියකින් හොඳට දැනුමකින් යන්න ඕනේ කියලා තමයි මගේ අදහස. සාර්ථකව ආව මේ ගමනේ ඔයාට උපකාර කරලා උදව් කර ලොකු පිරිසක් ඇති ඔයාගේ පිටිපස්සේ. ඒ ගැන මතක් කරොත් ඉස්සෙල්ලාම මගේ අම්මා, එතකොට දමිත කියන්නේ මගේ මහත්තයාගේ අම්මා තාත්තා, එතකොට මගේ සහෝදරයෝ, ඒක අයට අමතරව එයාලා ලොකු සපෝට් එකක් දුන්නා. ඒක කියලා නිම කරන්න බෑ, ලොකු සපෝට් එකක්. ඒ වගේම දමිතගේ තාත්තා ස්පෙෂලි මාව මේ තැනට ගේන්න ලොකු සපෝට් එකක් පිටිපස්සින් ඉඳලා දුන්නා. මොකද එයා තමයි හැම වෙලේම මම වැටෙන වාරයක් ගානේ මාව ඔසවා තැබුවේ එයා. හැම වෙලේම පුතේ හැම වෙලේම ඔයා මේ විදිහට කරන්න, මේ විදිහේ ඉස්සරහට යන්න, මේ වගේ කියලා එයා තමයි තල්ලුව දුන්නේ. හැම වෙලේම පොසිටිව් වයිබ්ස් දුන්නේ තාත්තා. ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අද මේ තැන ඉන්නවා නම් මගේ තාත්තා මගේ අම්මා හා සමානවම දමිතගේ තාත්තත් මට ලොකු සපෝට් එකක් දුන්නා. thank you so much. ගොඩ දෙනෙක් ලොකු සපෝට් එකක් දුන්නා. ඒක මහා පර්වතයක් වගේ මට පිටිපස්සින් ඉඳගෙන ලොකු සපෝට් එකක් දුන්නා. thank you so much. ඔබ නිසා තමයි ඩිසයින්ඩර් කියන ආයතනය, ඩිසයින්ඩර් කියන මේ ව්‍යාපාරය මේ ලංකාවේ මේ විදිහට සුප්‍රසිද්ධව වැජඹෙන්නේ. ස්තුතියි. කාට හරි හිතුනොත් ඔබගේ මේ සේවාව ලබා ගන්න කොහොමද ඔබව සම්බන්ධ කරගන්නේ? දුරකථන මාර්ගයෙන් අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. WhatsApp, Facebook, ඒ සමාජ මාධ්‍ය හරහත් අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. මේ තිරේ දිස් වෙන නම්බර් එකට කතා කරලා ඩිසයින් ආයතනය ඔබට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම දෙයක් මතක් කරන්න ඕනි. දැන් අපි සෙලිබ්‍රිටි ඒවා කරනවා කියලානේ අපි ගොඩක් කතා බහ වුණේ. එතකොට හිතන්න පුළුවන් සාමාන්‍ය වෙඩින්ග්ස් කරන්නේ නැද්ද? සාමාන්‍ය ඉවෙන්ට්ස් කරන්නේ නැද්ද කියලා. ඇත්තටම ඕනම ක්ලයන්ට් කෙනෙක්ට අපිත් එක්ක සම්බන්ධ වෙලා කතා බහ කරලා එයාලගේ රික්වයර්මන්ට් එකත් එක්ක කැමති විදිහට ලස්සනට එයාලගේ වැඩ කටයුතු, එයාලගේ ඒ උත්සව කටයුතු සාධාරණ මුදලකට එයාලගේ හිතට හරියන අතේ තියෙන මුදලට කරගන්න හැකියාවක් අපිත් එක්ක සම්බන්ධ වුණොත් කරගන්න පුළුවන්. ඒකත් චුට්ටක් මතක් කරන්න ඕනේ. දැන් අපි සූදානම් වෙන්නේ ඔබට සමු දෙන්න. කලම්බ ටෙලිවිෂන් අපි ඔබට ප්‍රාර්ථනා කරනවා ඔබගේ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා. ස්තුතියි. ඒ වගේම ඔබ ආයතනයේ කලම්බෝ ටෙලිවිෂන් ආයතනයටත් මගේ හදපිරි ස්තුතිය පුද කරනවා. අපිත් එක්ක සම්බන්ධ වෙලා සම්බන්ධ වුණාට සහ ඔබගේ ආයතනයේ, ඒ කියන්නේ කලම්බෝ ටෙලිවිෂන් ආයතනයේ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. ආයුබෝවන්. ආයුබෝවන්.